මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද Canva එකෙන් අලුතින්ම රිලීස් කරපු Affinity කියන software එක භාවිත කරලා YouTube thumbnail එකක් නිර්මාණය කරගන්න කියලා. ඉතින් ඔයා YouTube කරන කෙනෙක් නම් ඔයාලට අනිවාර්යයෙන්ම YouTube thumbnail එකක් නිර්මාණය කරගන්න ඕන වගේ වීඩියෝස් වලට අප්ලෝඩ් කරන්න. ඔයා මෙච්චර කාලයක් Photoshop සල්ලි දීලා හරි එහෙම නැත්නම් Photoshop වෙන ක්‍රමයකට අරගෙන ඉවරලා පාවිච්චි කරා නම් අපව ඔයාලට එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් මේ Canva එකෙන් අලුතින්ම රිලීස් කරපු Affinity කියන software එක නොමිලේම download කරගන්න. මේක සම්පූර්ණයෙන්ම free ඔයාලට ජීවිත කාලේ පුරාම භාවිත කරන්න පුළුවන්. ඉතින් මේ software එක MB 600ක් වගේ පොඩි software එකක්. ඒ වගේම තමයි performance අඩු computers වල laptop වල උනත් run කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ software එක Windows computers වලට වගේම Mac OS එක run වෙන computers වලත් run කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් මේ software එක භාවිත කළාට Photoshop එකේ තියෙන හැම tool එකක්ම පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට Illustrator වෙනකොට මේ software එක භාවිත කරලා design එකක් නිර්මාණය කරගන්නත් පුළුවන්. මීට අමතරව තවත් ගොඩක් features මෙන්න මේ software එකේ තියෙනවා. ඉතින් අපි තවත් විස්තර කතා කර ඉන්නතෝ බලමු කොහොමද මේ software එක download කරගන්නේ, කොහොමද මේ software එක භාවිත කරලා thumbnail එකක් නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් ඔයා මුලින්ම මේ software එක ඔයාගේ computer එකට download කරගන්න ඕන. pin comment එක එහෙම නැත්නම් පළවෙනිට තියෙන comment එකේ මේ software එක download කරගන්න ඕන link එක මම දාලා තියන්නම්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ලේසියෙන්ම Google එකට ගිහිල්ලා Canva Affinity කියලා search කරගත්තාම පස්සෙත් පළවෙනිට තියෙන link එක භාවිත කරලා ඉවරලා මේ website එකට එන්න. ඔයාලට පේනවාද website එකේ URL එකක් පේනවා affinity.studio කියලා තමයි තියෙන්නේ. මේකට ආවම පස්සේ මුලින්ම ඔයාගේ Gmail account එක දීලා ඉවරලා මේක ඔයා account එකක් create කරගන්න ඕන. ඊට පස්සේ දකුණු අත පැත්තේ උඩින් ඔයාලට බලා ගන්න පුළුවන් get Affinity කියලා button එකක් තියෙනවා. මේක click කරගත්තාම පස්සේ ඔයාගේ OS එකට අදාළ ෆයිල් එක download කරගෙන ඒක install කරගන්න තියෙන්නේ සාමාන්‍ය software එකක් install කරගන්න විදියට. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ desktop එකේ මෙන්න මේ වගේ Affinity කියලා icon එක තියෙනවා. ඔයා මෙන්න මේක double click කරගන්න. මෙහෙම double click කරගත්තාම පස්සේ මෙන්න මේ විදියට තමයි software එක open වෙන්නේ. ඉතින් software එක open වුණාම පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තව pop up වෙන window එකක් බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලට කලින් නිර්මාණය කරලා තියෙන recent මොකක් හරි activities තියෙනනම් ඒව භාවිතා කරලා අපව ඒ දේවල්ත් එක්ක වැඩ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන දීලා තියෙන template භාවිතා කරන්න. එහෙම නැත්නම් ඔයාගේ design එකට අවශ්‍ය වෙන size එකක් ඔයාම දීලා ඉවරලා ඒ work space එක එහෙම නැත්නම් canvas එක ඔයාලට නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් ඒක සිද්ධ කරගන්නේ මෙන්න මෙහෙමයි. දකුණු අත පැත්තේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ plus ලකුණක්. මේක click කරගත්තාම පස්සේ මෙන්න මෙතන sizes ගණනාවක් තියෙනවා. ඔයාලට අවශ්‍ය size එක ඔයාලට select කරගන්න පුළුවන්. ඒ size එක නැත්නම් ඔයාලට size එකක් දීලා නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේ empty document එකක්. ඉතින් මෙන්න මෙතන document කියන තැනට ඔයාලට පුළුවන් කැමති නමක් දෙන්න. ඊට පස්සේ මෙතන මේ pixel කියන එකෙන් තියෙන දෙන්න මේක. ඒ වගේම තමයි DPI එක 300 තියෙන දෙන්න. මෙතන ඔයාගේ size එකේ width එකයි height එකයි දෙන්න පුළුවන්. ඉතින් YouTube thumbnail එකක් නිර්මාණය කරන්නේ මම 1280 720 කියන size එක නිසා ඒ size එක එහෙම තියෙන දෙනවා. ඊට පස්සේ මෙන්න මේ create document කියන button එක click කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ UI එකක් open වෙනවා මේ software එකේ. ඔයාලට බලා ගන්න පුළුවන් Photoshop වගේම තමයි මෙන්න මේකේ UI එකත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පේනවාද මේ pixel කියලා තමයි මම මත පැත්තේ select වෙලා තියෙන්නේ. මේ pixel කියන එකේ ඉඳන් තමයි Photoshop එකේ තියෙන වැඩ කැලේ ටික අපි කරන්නේ. ඊට අමතරව Illustrator software එක භාවිත කරලා මොකක් හරි design එකක් කරන විදිහට ඔයාලට පුළුවන් මෙන්න මේ vector කියන එකට ගිහිල්ලා ඉවරලා මේක design කරන්න. ඒ කියන්නේ මේක ඔයාලට Photoshop එකේ තියෙන tools භාවිත කරලා Photoshop එකේ design කරන වගේම කරන්න පුළුවන්. ඊට අමතරව Illustrator කියන software එක භාවිත කරලා ඒකේ design එකක් කරන විදිහට මෙන්න මේ software එක භාවිත කරලා කරන්නත් පුළුවන්. ඉතින් ඔයාලට තේරෙනවා තවදුරටත් ඔයාලට Photoshop වලට වක්වත් Illustrator කියන software වලට සල්ලි ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මම මෙතන මේ pixel කියන එකට යනවා. මොකද අපි thumbnail එක තමයි නිර්මාණය කරගන්නේ. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් අපේ layer palette එක තියෙනවා. මෙතන color palette එක තියෙනවා. ඒ වගේම වම් අත පැත්තේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ tools ටික තියෙනවා. හරි ඉතින් දැන් අපේ canvas එක අපි නිර්මාණය කරගෙන තියෙන්නේ. මුලින්ම අපි මේකට background image එකක් දාගමු. ඉතින් මම මගේ file explorer open කරගෙන ඉවරලා මෙන්න මේ වගේ background image එකක් මේකට drag and drop කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ image එක ගොඩක් ලොකු වැඩි. ඔයාලට පුළුවන් මේක size එක හදාගන්න මෙන්න මේ විදිහට. ඉතින් මේව සාමාන්‍ය දේවල් නිසා මම ඒව ලොකුවට කියලා දෙන්න යන්නේ නැහැ. හරි ඉතින් මේක කරගත්තාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ අපේ background image එක add වෙලා තියෙනවා. අපිට පුළුවන් මේක පොඩ්ඩක් blur කරගන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන අවශ්‍ය layer එක select කරගන්න මෙන්න මේ වගේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා pixel කියන එකක්. මේ pixel කියන එකේ ගියාම පස්සේ මෙතන filters කියලා තියෙනවා. filters කියන එකට ගියාම පස්සේ උඩින් බලා ගන්න පුළුවන් blur කියලා එකක් තියෙනවා. ඒකට ගියාම පස්සේ මේ දෙවෙනි තියෙන එක ඔයා select කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ එකක් එනවා. මෙතනින් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ blur size එක අඩු වැඩි කරගන්න. ඉතින් මම මෙන්න මේ ගාන වගේ තියෙන දෙන්න. ඊට පස්සේ මම මේ apply කියන button එක click කරගන්නවා. හරි ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ thumbnail එකට දකුණු අත පැත්තෙන් පොඩි image එකක් දාගන්න මිනිස්සෙක්ගේ වගේ. ඉතින් ඒක සිද්ධ කරන්නේ මෙහෙමයි. මම කලින් PNG එකක් download කරගත්තා. ඔයාලට පුළුවන් ඕන තරම් photos වල PNG convert කරගන්න පුළුවන් platform තියෙනවා. ඒ වගේ එකක් භාවිත කරන්න. මම තාම දන්නේ නැහැ Photoshop වල වගේ මේක image එකක් තියෙනම් ඒ කැලේ විතරක් crop කරලා ගන්න පුළුවන් tool එකක් තියෙනද කියලා. ඉතින් මේ දේ හොයාගත්තොත් අනිවාර්යයෙන්ම මම මේකේ පොඩි playlist එකක් හදලා මේකේ පොඩි පොඩි දේවල් කරන්න කොහොමද videos දානවා. ඒ වගේ video එකක් අරන් එන්න. දැන් මම PNG එකක් තමයි භාවිත
භාවිතා කරන්නේ. ඉතින් මම PNG එක ඩවුන්ලෝඩ් කරගත්තා. ඒක මම මෙන්න මේ වගේ drag and drop කරගන්නවා. ඒක ඉතින් මම මෙන්න මේ වගේ මේ පැත්තට ගෙනත් තියාගනවා. මේක මම පොඩ්ඩක් size එක ලොකු කරගන්නම් මෙන්න මේ විදියට. මම මෙතන සරල thumbnail එක තමයි නිර්මාණය කරගන්නේ. හරි මම එකත් මේ වගේ add කරගත්තා. ඉතින් මේ image quality ගොඩක් අඩුයි. ඒක නිසා තමයි මේ වගේ blur වෙලා වගේ පේන්නේ. හරි දැන් අපිට පුළුවන් මේ image එක වටේට පොඩි outline එකක් ඊට පස්සේ glow එකක් වගේ දාගන්න. ඒක සිද්ධ කරන්න මෙහෙමයි. අවශ්‍ය වෙන layer එක select කරගන්න. ඊට පස්සේ ඔයාලට දකුණු අත පැත්තේ යටින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ FX කියලා තියෙනවා. ඔයා මෙන්න මේක click කරගන්න. ඊට පස්සේ ඔයාලට outline එකක් නෙවන. මෙන්න මෙතන outline කියන එක. මේ දෙවෙනි තියෙන tick එක දාගෙන ඒක double click කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ outline එකේ color එක දැන්ට මම දීලා තියෙන කළු අපිට පුළුවන් මේක ඕන සුදු වගේ කරගන්න. ඊට පස්සේ මම මෙන්න මේ radius කියන එක මේ වගේ වැඩි කරනවාට බලා ගන්න පුළුවන්. එතකොට outline එකක් මෙන්න මේ වගේ වැටෙනවා. ඉතින් මම මේක ලස්සනට හදන්නේ නැහැ. මේක ඔයාලට කියලා දෙන හින්දා මම පොඩ්ඩක් මේක පේන්න දාගන්න ටිකක් ලොකුවට මේ වගේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකට outline glow එකක් දාගන්න. මෙතන outline glow කියන එක තියෙනවා. මම ඒක double click කරලා මේ වගේ select කරගන්නවා. එතන සුදු පාටම තෝරලා දීලා තියෙන්නේ. ඒකෙත් මම මේ radiance කියන එක මෙන්න මේ වගේ වැඩි කරගන්නවා. ඉතින් ඔන්න ඔය වගේ මම එක වැඩි කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ අවශ්‍ය දේවල් ටික කරගත්තාම පස්සේ ඔයා මේ close කියන බටන් එක click කරගන්න. හරි. අපිට පුළුවන් මේ layers lock කරලා තියාගන්න නැත්නම් එහෙම මේක යන්න පුළුවන්. ඉතින් මේ layers වලට ගියාන් පස්සේ මෙන්න මේ වගේ lock icon එකක් එනවා. මම මේකත් lock කරගන්නවා. මේකත් lock කරගන්නවා. හරි. දැන් බලමු කොහොමද මෙන්න මේකට අපි ටෙක්ස්ට් එකක් දාගන්නේ කියලා. ඉතින් ටෙක්ස්ට් එකක් දාගන්න ඔයාලට වම් අත පැත්තේ බලා ගන්න පුළුවන් යටම තියෙනවා මේ වගේ T අකුරක්. ඒක right click කරන්න. මේ හැම tool එකක් උඩම right click කරාන් පස්සේ ඒවට අදාළ තව පොඩි පොඩි tools තියෙනවා. ඒව ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ T අකුරට right click කරනවා. right click කරගත්තාන් පස්සේ පළවෙනි එක මම select කරගන්නවා. ඊට පස්සේ මට අවශ්‍ය වෙන තැන click කරගත්තාන් පස්සේ මෙන්න මේ වගේ අපිට type කරන්න පුළුවන්. ඉතින් මම මෙතනින් දැනට 1 කියලා type කරගන්නම්. මේක කළු පාටින් තමයි type වෙලා තියෙන්නේ. දැන් අපි බලමු කොහොමද මේකේ පාට වෙනස් කරලා bold කරලා පොඩ්ඩක් මේක size එක වැඩි කරගන්න කියලා. ඉතින් මම control A බලවිලා මේ text එක ඇතුළේ තියෙන ඔක්කොම අකුරු ටික select කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා මේ වගේ font color කියලා එකක්. මේක click කරගන්නවා. මේක click කරගත්තාම පස්සේ අපිට කැමති color එකක් තෝරගන්න පුළුවන්. මම මෙතනදී සුදු පාට තෝරගන්නවා. ඊට පස්සේ මෙතන B අකුර click කරලා මම මේක bold කරගන්නවාට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම පොඩ්ඩක් මෙන්න මේක දකුණු අත පැත්තට ගන්නම් ඔයාලට පොඩි වැඩක් පෙන්නන්න. ඉස්සෙල්ලම මේක මම font එක වැඩි කරගන්නම්. ඒකට ඔයාලට බලා ගන්න ලෙසි. මෙන්න මෙතන click කරලා ඉවරනාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ sizes තියෙනවා. ඉතින් මම මෙතනින් 36 තෝරගන්නවා. ඊට පස්සේ මම මෙතන මේ Arial කියන එක click කරගත්තාම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන fonts තියෙනවා. ඔයාගේ කම්පියුටරේ දැනට install කරලා තියෙන ඒ වගේ මේ software එකෙන් තියෙන ඒවා. මෙතනදී සිංහලත් ඔයාලට භාවිතා කරන්න පුළුවන්. එහෙනම් කිසිම ප්‍රශ්නයක් අවශ්‍ය නැහැ. ඉතින් ඔයාලා දන්නවනේ සිංහල type කරනවා නම් ඔයාලට Unicode වලට ඔයාගේ දේ convert කරලා ඉවරලා ඒක කරන එක ලේසි. ඒක ගැන මම ඕන වෙන වීඩියෝ එකක් අරන් එන්නම්. දැන් මම English type කරන හින්දා මට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම මෙතන English වලට අදාළ font එකක් තෝරගන්නම්. මෙතන fonts ගොඩක් තියෙනවා මගේ කම්පියුටරේ. දැන්ට මම ඔයාලට පෙන්නන්න ඕන හින්දා සරල font එකක් තෝරගන්නම් මෙන්න මේ වගේ. හරි. ඊට පස්සේ මම මේක මෙන්න මෙහෙම මේ පැත්තෙන් ගෙනත් තියාගන්නවා. හරි ඊට පස්සේ මම ආපහු මේ select කරන tool එකටම යනවා V අකුර ඔබලා නැත්නම් අපේ වෙන tool එකකට හිටියාන් පස්සේ ඒකට අදාළ දේවල් සිද්ධ වෙන්නේ V අකුර ඔබවාන් පස්සේ ඔයාලට move කරන tool එකට ගන්න පුළුවන්. ඉතින් මේ text වලට ඔයාලට outline එකක් වගේ දෙන්න පුළුවන්. ඒක අතර කලින් විදිහට තමයි අවශ්‍ය layer එක select කරගන්න. ඊට පස්සේ effect වලට යන්න. ඒ කියන්නේ FX කියන click කරගෙන effect වලට යන්න. ඊට පස්සේ මම මෙතන outline එකක් දෙන්නේ. මම මේ outline කියන එකට ගිහිල්ලා ඉවර වෙලා කළු පාටම තියෙන දීලා ඉවරලා මෙන්න මේකේ outline එකේ radius එක මේ වගේ වැඩි කරගන්නවා. ඊට පස්සේ ඔයාට මෙතනට outline glow එකක් දෙන්න පුළුවන්. ඒකටත් ගිහිල්ලා ඉවරලා මෙන්න මේ වගේ මම එකත් පොඩ්ඩක් වැඩි කරගන්නවා. මෙන්න මේ විදියට. හරි ඊට පස්සේ මම close කරගන්නවා. ඉතින් තව ටෙක්ස්ට් එකක් දාගන්න පුළුවන්. මම දැන්ට මේකෙම copy ටිකක් ගන්නම්. මෙතන මම paste කරගන්නවා මෙන්න මේ විදියට. ඊට පස්සේ තව සැරයක් paste කරගන්නවා. මෙන්න මේ වගේ මම මේක හදා ගන්නවා. ඉතින් දැන් ඔයාලට තේරෙන මේ ටික භාවිතා කරුණාත් සරල thumbnail එකක් නිර්මාණය කරගන්න පුළුවන්. ඔයාලට background image එකක් තියෙනවා. ඊට පස්සේ තව image ඔයාලට දැන් add කරගන්න පුළුවන්. ඒ වගේම text type කරගන්න පුළුවන්. ඒවට outline දාගන්න පුළුවන්. glow effect දාගන්න පුළුවන්. blur කරගන්න පුළුවන්. ඉතින් මේ ටික හොඳටම ප්‍රමාණවත් මෙන්න මේ software එක භාවිතා කරලා thumbnail එකක් නිර්මාණය කරගන්න. ඉතින් දැන්ට thumbnail එක design කරන එක මම නවත්තලා කියලා දෙන්නම් කොහොමද ඔයා මේ වගේ thumbnail එකක් නිර්මාණය කරගත්තාම පස්සේ ඒක export කරගන්න කියලා. ඉතින් ඔයාලට පේනවාද දකුණු අත පැත්තේ උඩ තියෙනවා මෙන්න මේ වගේ export png කියලා එකක්. මෙන්න මෙතන පොඩි පල්ලෙහාට ඊතල කැලලක් වගේ තියෙනවා. මේක ක්ලික් කරගන්න. එහෙනම් ක්ලික් කරගත්තාම පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා. ඉතින් මෙතන ඔයාලට මුලින්ම මේ document කියන තැනට ඔයාලට පුළුවන් මේකට අවශ්‍ය නම දෙන්න.
ඉතින් මම මෙතන YT කියලා ඊට පස්සේ මේ වගේ එකක් ටයිප් කරගන්නම්. ඊට පස්සේ මෙතන size එක වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වට අවශ්‍ය වෙන size එකට මේක නිර්මාණය කරගත්තේ. මෙන්න මෙතන PNG කියන එක select කරලා ඉවරවට PNG එකක් විදිහට ඕන නම් මේක export කරන්න මේ විදිහට ඕන නම් එහෙම කරන්න පුළුවන්. එහෙම නැත්නම් මම නම් සාමාන්‍යයෙන් මෙන්න මේ JPEG high quality කියන එක තමයි පාවිච්චි කරන්නේ. මම ඒක select කරගන්නවා. ඉතින් ඒ දික වෙනස් කරගත්තාම පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන export කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේක ක්ලික් කරගන්න. ඊට පස්සේ අවශ්‍ය වෙන ඒ කියන්නේ ෆයිල් පාත හරිය ඒ කියන්නේ අවශ්‍ය තැන තෝරගෙන ඉවරනහම පස්සේ ඔයාලට කරන් තියෙන්නේ මෙන්න මේ save කියන බටන් එක ක්ලික් කරගන්න විතරයි. හරි ඉතින් අපි එතෙන්ට ගිහලා බලමු මේක මෙන්න මේක export වෙලා තියෙනද කියලා. ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේක open කරගන්නම්. ඉතින් මෙන්න මේ වගේ තමයි අපේ thumbnail එක දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති Photoshop ඔයා මෙච්චර කාලයක් සල්ලි දීලා භාවිතා කරා නම් හරියම නැත්නම් වෙනත් ක්‍රමයකින් භාවිතා කරා නම් හරි. ඒ වගේම ඒ විදිහටම Illustrator භාවිතා කරා නම් හරි. තවත් ඒ software වලට අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ තනි software එක භාවිතා කරලා ලේසියෙන් ඔයාගේ වැඩ කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මම කියපු දේවල් ටික ඔයාලට හොඳට තේරෙන්නේ නැති කියලා මොකක් හරි තැනක් ගැටලුවක් තිබුණොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මම දන්න දේ නම් කියලා දෙන්නම්. ඉතින් මම කලින් කිව්ව විදිහට මේකේ එක එක tools භාවිතා කරන්නේ කොහොමද? ඒ වගේ මේකේ ගොඩක් videos මම පොඩි playlist එකක් හදලා අරන් එනවා. පොඩි videos තමයි අරන් එන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. මම මේ වගේ video එකක් දැම්මාම පස්සේ ඒ වාට එතකොට ලේසියෙන්ම බලන්න පුළුවන්. ඉතින් මේකට අදාළ වෙන හැම link එකම පළවෙනි comment එකේ දාලා තියෙනවා. ඒ වගේම අපේ අනිත් platform links දාලා තියෙනවා. ඒවට join වෙලා තියාගන්න. මොකද YouTube එකේ කියන්න ඕන නැති පොඩි දේවල් ඒ වගේම ඔයාලට ගොඩක් වටින දේවල් මම අනිත් platform වල videos අරන් එනවා. short video ඒ වගේම reels විදියට. ඒක නිසා ඒවට join වෙන්න අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell button එක click කරලා all දාලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම like comment එකක් කරලා ඔයාගේ යාළුවන්ට share කරන්නත් අමතක කරන්න එපා.